අපි අද ස්ක්වාෂ් ටිකක් කඩමු. මේ ක්‍රොක් නෙක් ස්ක්වාෂ් එක. දැන් මේ තියෙන්නේ ස්පැගටි ස්ක්වාෂ්. මේක බේක් කරන්නට පුළුවන් ඔලිව් ඔයිල් එක. ඊට පස්සේ ගෑරුප්පෙන් හූරලා මේ හොඳට ස්පැගටි වගේ හදලා කන්න පුළුවන්. හරි ගුණයි. පිටි කන්න නැති අයට මේක හොඳ කෑමක්. මේ තමයි පැටි පෑන් ස්ක්වාෂ්. මේකත් සුප් හදන්න හොඳයි. බේක් කරලා නැත්නම් කරි හදලා කන්නත් පුළුවන්. මේවා හරිම ගුණයි. මේ තියෙන ක්‍රොක් නෙක් ස්ක්වාෂ්. මේවා ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන් මේ ස්ක්වාෂ් මාස 6ක් විතර. මේවා මුකුත් වෙන්නේ නැහැ, නරක වෙන්නේ නැහැ. මේ තියෙන හනි නට් ස්ක්වාෂ් එක. මේකත් හරිම රසයි. මම ගොඩක් වෙලාවට මේකෙන් කරි හදනවා ලංකාවේ විදියට. හරිම රසයි. ලංකාවේ වට්ටක්ක වගේමයි. තව මේ තියෙන්නේ අපේ කොබාචා ස්ක්වාෂ් එක. මේක නම් තාම පැහිලා මදි. මේක හරියටම ලංකාවේ කොළපාට වට්ටක්ක වගේ කරි එක හදපුවම. කරුණාකරලා මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් මේ අපි හදලා තියෙන්නේ වැල ගානේ. ඒ වගේ ගොඩාක් මේ හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ වත්තේම හදාගන්න. ඒක හරිම හොඳයි. ඕගැනික් එළවලු කඩේ යන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි. Thank you.